පාට පැන්සල්, පැන්සලක්, පෑනක්, නිකන් ටේප් එකක්, ඩබල් ටේප් එකක්. ඉස්සෙල්ලාම චිත්‍රයක් අදිනවා. මං යන්නේ අදින්න. මං ඇඳා. දැන් යන්නේ පාට කරන්න. මෙන්න මෙහෙම පාට මික්ස් කර කර පාට කරනවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. ඊට පස්සේ ඒක කපනවා. අපිට මට කලින් කියන්න බැරි වුණා. කතුරකුත් ඕනේ. කතුරක් අරන් මේක කපනවා. දෙයක් කියන්න අමතක වුණා. ඔයාලට කැමති නම් පාට පෑනකින් අවුට්ලයින් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ පාට පෑනකින් වටේ අවුට්ලයින් කරා ගන්නත් පුළුවන්. මම කිව්වා ඔයාලට කපන්න කියලා. අපි කපමු. මෙන්න මේ වගේ කපමු. හරි, මං කපා ගත්තා. ඊට පස්සේ ටේප් එක අරන් මෙන්න මේ පිටිපස්ස මෙන්න මේක දිගහැරලා මෙන්න එහෙම පිටිපස්ස අලව ගමු. හරි, ඇලවුවට පස්සේ ආයෙත් ඒක දිගේ කතුරෙන් කපනවා. හරි, දැන් අපි ඒක අලවලා කපා ගත්තා. ඊට පස්සේ මේක පිටිපස්සට මෙන්න මේ ඩබල් ටේප් එක සම්පූර්ණයෙන්ම අලවනවා. මෙන්න මෙහෙම අලවගෙන මෙන්න මෙහෙම කපන්න. පොඩ්ඩයිද ඊට කලින් ටේප් එක අයින් කරමු. මෙන්න මෙහෙම කපන්න. ඊට බලලා කපන්න. මෙහෙම කපන්න. කපලා ඊට පස්සේ මේක තියන්න. ඊට පස්සේ ඔයාලගේ නිකන් ටේප් එකෙන් චූටි කෑල්ල කපාගෙන මෙන්න මේක උඩින් අලවන්න. හරි, ඊට පස්සේ මෙන්න මේ කෑල්ල අලව ගමු. මෙන්න මෙහෙම සමාන දුරින් ඔන්න ඔහම අලව ගමු. අලවගෙන ආයෙත් අපි කපා ගමු. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ කාඩ්බෝඩ් වගේ කෑල්ලක් අරගෙන මෙන්න මේ කෑල්ල මෙන්න මෙතනින් ටේප් එක ගලව ගන්නවා. මෙහෙම නම්මලා මෙන්න මෙහෙම කරලා අපි ගලව ගමු. චුට්ටක් අමාරු වෙයි. මං ගලවගෙන මෙන්න මේ වගේ ගලවනවා. මේ කෑල්ල අපිට අවශ්‍ය නැහැ. මෙන්න මේක අලවනවා ඒකේ. මෙන්න ඔයාලගේ ස්ටිකරේ. ඔයාලට හැමදාම ගලවන්නයි යලවන්නයි පුළුවන් මෙන්න මේ වගේ. හැබැයි කොලේ කැලෙවුවොත් නම් ගලවන්න වෙන්නේ නැහැ. කොලෙත් එක්ක ඇදිලා එනවා. මෙන්න මෙහිමයි හදන්නේ. ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න.